සුබ දවසක් එහෙනම් මගේ channel එකට එකතු වෙන ඔයාලට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට මගේ channel එක කරා දිගට මේ වගේ tricks සම්බන්ධව වීඩියෝ ගේන තමයි කල්පනාව. 1xbet එකේ crash game එක තමයි මම play කරන්නේ. crash game එක සම්බන්ධව tricks 1xbet play කරනවා නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි, අපි බලමු අද මොකක්ද tricks එක කියලා. tricks එක තමයි දෙකට අඩුවෙන් crash වෙන වෙලාවල් දෙකක් බලන් ඉඳලා අපි bet කරන්න පටන් ගන්නවා. මම මේ bet කරන විදිය බලන් ඉඳලා ඔයාලත් bet කරන්න. හරි, අපි point එකක් එනකම් පොඩ්ඩක් බලන් ඉමු. දෙකට අඩුවෙන් crash වුණා. හරි. ඔන්න දෙකට අඩුවෙන් crash වුණාම bet එක දැම්මා. බලමු අපි. බැරි වෙලා මේක ලොස් වුණොත් ලොස් වුණා කිව්වා වගේම ඊළඟ එක ඩබල් කරලා නැවතත් bet කරන්න ඕනේ. එකත් ලොස්, නැවතත් ඩබල් කරනවා. බලමු අපි. එකත් ලොස්. නැවතත් අපි 3000ක් එකතු කරමු. 3000 ගාන අනිවාර්යෙන් ලොස් වෙන ගානේ 3000 ගාන bet කරන්නේ. 3000 ගාන කියන්නේ bet කරන්න පටන් ගන්න ගාන තියෙනවානේ. ඒ ගානේ ඉඳලා ඔයා ඒ ගාන ඩබල් කර යන්න ඕනේ win එක එනකන්. ඔන්න හරි, මම win එක ගත්තා. 51900ක් ගත්තා. මම මුලින් පටන් ගත්තේ 3000යි. එතකොට මම 3ක් ලොස් වුණා. ළඟ ලොස් එකත් කවර් වෙලා win එකකුත් තියෙනවා. ඉතින් මේක තමයි tricks එක. crash ගන්නවා නම් මේ විදිහට තමයි ගහන්න තියෙන හොඳම ක්‍රමය මේ. බලමු අපි තවත් point එකක් එනකම් චුට්ටක් බලන් ඉමු. සමහරක් වෙලාවට ඔය හතරම ලොස් වෙන්නේ නැහැ. සමහරක් පළවෙනි පාරම win එක ගන්න පුළුවන්. බැරි වුණොත් තමයි ඔය ක්‍රමයට යන්න. ඔයා ඩබල් කරන්න කියන්නේ මෙහෙම 12000ක් දැම්මොත් මෙහෙම හිතන්නකෝ. ඔයා රුපියල් 500ක් දැම්මා කියලා හිතන්නකෝ. හරි, 500 දැම්මා. ඊළඟට ඔයා 500ට 500ක් ඩබල් කරන්න. 500ට 500 ඇතුළේ 1000යි. ඊළඟ බැට් එක 1000ක් දාන්නේ නැහැ. මුලින් ආරම්භ කරපු ගානෙන් තමයි වැඩි කරන්නේ. ඒතකොට 500ක් තමයි එකතු කරන්නේ. ඒතකොට 1500යි. ඊළඟ එකකට ලොස් වුණොත් ඊළඟට 2000යි. ඊළඟට ලොස් වුණොත් ඊළඟට 2500. ඔහොම තමයි යන්න ඕනි. යන අතරතුර අනිවාර්යෙන් ඔයා 3න් වගේ ගන්න, ලොකුවට අල්ලන්න යන්නත් එපා. 3න් වගේ අල්ලන්න. මොකද ලොකුවට අල්ලන්න ගිය පොඩි රිස්ක් එකක් තියෙනවා. 3න් ඔයන් ගත්තාම අනිවාර්යෙන් ඔයාගේ ලොස් එකත් කවර් වෙලා වින් එකක් එනවා. 128න් ක්‍රෑෂ් වුණා. බලමු ඊළඟ එක. එක දෙකයි ඉස්සට ගියා. නැවතත් අපි වගේ පොයින්ට් එකක් එනකන් ඉන්න ඕනේ. නැවතත් ඔයා මුලින් දාපු බෙට් එකම දාගන්න. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාගේ බැලන්ස් එක තියෙන බැලන්ස් එක බලලා ඔයා එක 8ට හෝ 10ටවත් කඩා ගන්න ඕනේ. අපි හිතමු රුපියල් 10000ක් වගේ බැලන්ස් එක තියෙනවා කියලා. ඔයා බැලන්ස් එක 10000 ඔයා මුලින් පටන් ගන්න අඩුම රුපියල් 1000කින්වත් තමයි පටන් ගන්න ඕනේ බෙට් කරන්න. මොකද නැත්තම් ඔයාට අමාරු වෙනවා. එක දිගට ලොස් 7 11 යන වෙලාවල් තියෙනවා. හරියට ඒ වගේ එකට සෙට් වුණොත් ඔයා නිකම්ම ලොස් වෙනවා. ඒකයි මම කිව්වේ 10කට වගේ බෙදාගත්තොත් අර ගොඩාක් රිස්ක් එක අඩුයි. බලමු අපි තව පොයින්ට් එකක් එයිද කියලා. සමහරක් වෙලාවට නම් ළඟම පොයින්ට් එක සෙට් වෙනවා. 1.5යි.
ඒකත් ගියා. අනික තමයි මේ chart එක මගේ OneS promo code එක දාලා හදන account වලට පමණයි මේ chart එක වැඩ කරන්නේ. අනිත් ඒවට බොහෝ දුරට වැඩ කරන එකක් නෑ. ඒ හින්දා මේ දැනටවත් account එකකින් සෙල්ලම් කරනවා නම් ඔයා මගේ promo code එක දාලා අලුත් account එකක් හදලා අනිවාර්යෙන් මේ විදිහට play කරන්න අනිවාර්යෙන් win එකක් කරන්න පුළුවන්. ඔයා crash එකෙන් ගොඩ ගන්න පුළුවන්. මගේ channel එකෙන් ගේන්න කල්පනා කරේ මේ වගේ tricks සම්බන්ධ වීඩියෝ තමයි crash game එකේ තමයි ගොඩක් දුරට. avatar එකේ tricks ගේන්න කියලා තමයි මම channel එක මෙයා කරේ. නමුත් avatar එකේ ගොඩක් දෙනෙක් tricks ගේනවා. ඉතින් මං හිතුවා crash එකේ ගොඩක් දෙනෙක්ට tricks ගේන්න අමාරු ගතියක්ද දන්නෙත් නෑ. වීඩියෝ නම් අඩුයි ගොඩක්. ඉතින් මං හිතුවා ඒ හින්දා මේ crash එකේ tricks ටිකක් ගෙනාවා නම් හොඳයි කියලා. ඉස්සරහට බලමු තවත් ගේම් තියෙනවා. ඒ ගේම් වල ට්‍රික්ස් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඔන්න අපි දැන් බලමු. කයි දෙකට අඩුවෙන් ක්‍රෑෂ් වුණා. බලමු අපි මේක මොකද වෙන්නේ කියලා. නෑ. අපිට තා චුට්ටක් බලන් ඉන්න වෙනවා. එකයි 79යි. එකයි 6යි. ඔන්න ට්‍රික්ස් එකක් සෙට් වුණා මට. මම බෙට් කරා. බලමු අපි. හරි එක ලොස්. ඊළඟට අපි ඩබල් කරා. නැවතත් බෙට් එක දැම්මා. ඔන්න අපි 3ෙන් ගත්තා එන. මම බලන්න 19320 රුපියල්. එතකොට මම දැම්මේ 6000 3000 9000 රුපියල් 10000ක වින්නයක් තියෙනවා දැන් මට. මම කියන්නේ ඔයාලට එක දිගට පොඩ්ඩක් 4-5ක්වත් එක දිගට බෙට් කරගෙන යන්න ඔයාගේ වොලට් එක අප් කරලා තියෙන්න ඕනේ. අප් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ තියෙන ගාණ අඩුම 10කටවත් කඩා ගන්න. ගාණ අදාළ නැහැ. කීයක්ද තියෙන්න ඕනේ කියලා. ඔයාගේ තියෙන ගාණ ඔයා 10කට කඩාගෙන බෙට් දාන්න. අඩුම පිටුම රුපියල් 1000ක් තිබ්බා කියලා. 1000ක් තිබ්බා නම් අඩුම ඔයා රුපියල් 100න් වගේ තමයි බෙට් කරන්න පටන් ගන්න ඕනේ. එකක් ලොස් එකක් ගියා. බලමු අපි එකක් දෙකට අඩුවෙන් ක්‍රෑෂ් වුණා. මේක බලමු. ඔන්න නැවතත් එකක් සෙට් වුණා අපිට. අපි බලමු මේක. එකක් ලොස්. අපි ඒකත් ගත්තා. 3000 දාලා 10590. එතකොට එතන රුපියල් 7000කට වැඩිය 1500ක විතර වින්නයක් තියෙනවා. ඉතින් 7යි 10යි 13යි. එතනත් 10ක් විතර සෙට් වුණා. 23ක විතර වින්නයක් තියෙනවා. බලමු අපි තා චුට්ටක් කළා. තවත් එක්කට බෙට් කරලා පෙන්නන්න මම ඔයාලට. එතකොට ඔයාලගේ සැකේ තා චුට්ටක් අඩු වෙනවනේ. ඔයා ඊට අමතරව ඒවට බෙට් දාන්න යන්න කරන්න එපා. ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම 100 200ක් නෙවෙයි 11000ක් විතර තියෙන්න ඕනේ. ක්‍රෑෂ් ගන්නවා නම් අනිවාර්යයෙන්ම 1SO 888 මෙල්බට් මොන එකේ ක්‍රෑෂ් ගැහුවත් අනිවාර්යයෙන්ම
100ට 200කට වඩා 100ට 1000කට විතර ඉවසීම තියෙන්න ඕනි. ඒව නැති වුණොත් ක්‍රෑෂ් එකෙන් ගහන්න වෙන්නේ අපිට ගේමක්. ඔන්න අපි නැවතත් ට්‍රික්ස් එකක් සෙට් වුණා. එතකොට බෙට් එක දැම්මම ඉන්න මේකත් ගත්තා. මම 3ෙන් තමයි ගන්නෙ. මොකද රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. 3ෙන් ගත්තාම ඇති. රුපියල් 3000ක් දාලා මේකේ බලන්න මෙතන 9900ක්. එතකොට කියන්නේ 7900ක රුපියල් 8000ක විතර වින්න යන්නේ එක ෂොට් එකට. ඉතින් අපි චුට්ටක් වෙලා බලන් හිටියට ඇවුලක් නැහැ. ඉතින් පොඩ්ඩක් බලන් ඉන්න ඕනේ. ඒක තමයි කිව්වේ ඉවසීම තියෙන්න ඕනේ. නැතු ගිය වෙලේ ඉඳලා බෙට් දාගෙන ගියොත් අපේ සල්ලි ටික අපිට නැති වෙනවා. අන්තිමට ඒකයි වෙන්නේ. ඒ හින්දා සල්ලි ඔයාලගේ විතර කල්පනා කරලා ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ. 1.74යි නෑ හරි එහෙනම් මේ මම එනම් වීඩියෝ එකකින් අදට සමුගන්නම් කියලා කල්පනා කරේ. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා යාළුවන්ට අබ්බාසයා පාරක් දාලා ලයික් එකකුත් දාලා පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ ට්‍රික්ස් සම්බන්ධ වීඩියෝ තමයි මම මේ channel එක හරහා ගේන්න කල්පනා කරේ. මේ වගේ ට්‍රික්ස් ගැන දැනගන්න අවශ්‍ය අය අනිවාර්යයෙන් මට මැසේජ් එකක් දාන්න. මම WhatsApp නම්බරේ දාලා තියන්නම් description එකේ. මගේ ප්‍රොමෝ කෝඩ් එකක් දාලා තියෙනම් ප්‍රොමෝ කෝඩ් එක දාලා account එකක් අනිවාර්යෙන් හදලා මේ විදිහට ප්ලේ කරන්න. මොකද නැත්නම් ලොස් වෙන්න පුළුවන්. ඒ හින්දා මම වගකීමෙන් කියන්නේ ප්‍රොමෝ කෝඩ් එක 1s එකේ ප්‍රොමෝ කෝඩ් එක දාලා account එකක් හදලා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්නත් කවුරුත් නැත්නම් විශ්වාසවන්ත ඒජන්ට්ලා ඉන්නවා. එයාලා හරහා විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඒ වුණොත් ඒකටත් මට මැසේජ් එකක් දාන්න. හරි එහෙනම් අදට ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. අපි බලමු මේකත් එක්කෙන් ගියා එකෙන්ම ඊළඟ එකත් බලලම වීඩියෝ එක නතර කරමු එහෙනම්. හරි ඔන්න නැවතත් එකක් සෙට් වුණා. ඔන්න නැවතත් ඒක මම මේකට බෙට් එකක් දාගෙන දැම්මේ නැහැ. ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මේ මගේ ටාගට් එක දවසේ ටාගට් එක මගේ හරි. ඉතින් මේ නමුත් ඒකත් වින් එකක් ගියා. හරි එහෙනම් මේ අපි අදට වීඩියෝ එකෙන් සමුගන්නම්. මට නැවතත් කියන්න තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ ප්‍රොමෝ කෝඩ් එක දාලා තියන්නම්. මම ප්‍රොමෝ කෝඩ් එකක් දාලා account එකක් හදලා මේ විදිහට ප්ලේ කරන්න අනිවාර්යෙන් වින් එක ෂුවර්. කවදාවත් ලොස් වෙන්නේ නැහැ.